අපියන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ලස්සන බ්ලවුස් මෝස්තරය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒ සඳහා කොළ දෙකක් මම එක මත එක තියලා තිනා මේ ආකාරයට. ඉදිරිපස සහ පිටුපස පළු දෙකම එකම බ්ලොක් එකේ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම ඉහළින් රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි උරහිස රේඛාව. උරහිස රේඛාව මත මූලික කරපළල අඟල් 3යි මගේ අඟල් 3 මේ ආකාරයට ලකුණු කරනවා. උරහිස පළල අඟල් 15යි අඟල් 15 දෙකට බෙදලා එන අඟල් 7මාර උරහිස රේඛාව මත මේ ආකාරයට ලකුණු කරන්න. එම ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් අඟල් 1ක් පහත් කරලා උරහිස ඇල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. මගේ මූලික කර ගැඹුර අඟල් 3මාරයි. අඟල් 3මාර මේ ආකාරයට ලකුණු කරලා මූලික කර මේ ආකාරයට ඇඳ ගන්න. ඉන්පසුව අඟල් 7මාරට අඟල් 1මාරක් එකතු කරලා අඟල් 9ක් පහලින් මූලික අත්කට උස රේඛාව මම මේ ආකාරයට ලකුණු කරනවා. ඊනට උස අඟල් 14යි. බ්ලවුස් එකේ සම්පූර්ණ උස අඟල් 26ක් විදිහට තමයි මම ගන්නෙ. අඟල් 9යි අඟල් 14යි අඟල් 26යි. ඉන්පසු එම ලක්ෂයන් හරහා ඉන රේඛාව මූලික අත්කට උස රේඛාව සහ වාටිය රේඛාව මේ පේන ආකාරයට ඇඳ ගන්න. මේ ආකාරයට රේඛාවක් ඇඳගෙන එම රේඛාවේ හරි මැද ලක්ෂය ලකුණු කරලා අඟල් භාගයක් ලකුණු කරන්න. මූලික අත්කට උස රේඛාව මත පපුවට මිනුමට මගේ පපුවට මිනුම අඟල් 38යි 38ට අඟල් දෙකක් බුරුල විදිහට එකතු කරලා 4ෙන් බෙදුවාම එන අඟල් 10 මෙම රේඛාව මත මේ ආකාරයට ලකුණු කරන්න. ඉන්පසුව මූලික අත්කට මේ ආකාරයට ඇඳ ගන්න. පහළ වාටිය රේඛාව මත උකුලවට මිනුම මගේ අඟල් 40යි අඟල් 44ෙන් බෙදලා බුරුල විදිහට අඟල් 1ක් එකතු කරාම එනවා මට අඟල් 11ක්. එම අඟල් 11 මේ රේඛාව මත මේ ආකාරයෙන් ලකුණු කරලා අංශ රේඛාව ඇඳ ගන්න. පහළ වාටිය රේඛාවේ ඉඳන් අඟල් 1මාරක් මේ ආකාරයට ලකුණු කරලා වාටිය රේඛාව හැඩ කරලා ඇඳ ගන්න. දැන් අපි පිටුපස නිර්මාණය කරගනිමු. මේ බ්ලොක් එකේම පිටුපස කර ගැඹුර අඟල් 1යි අත්කට මේ ආකාරයට ඇඳ ගන්න. ඔයාලට පිටිපස්ස කර ගැඹුර අඟල් 1මාරක් වුණත් දෙන්න පුළුවන්. මම මෙතනදී අඟල් 1යි දුන්නේ. කර පළල මම තව අඟල් භාගයක් වැඩි කරගන්නවා. ඉන්පසුව අලුත් කර මේ ආකාරයට ඇඳ ගන්නවා. පිටිපස්ස කරත් මේ ආකාරයට ඇඳ ගන්නවා. ඉන්පසුව ඉදිරිපස කරෙන් අඟල් 1මාරක් මේ පේන ආකාරයට ලකුණු කරන්න. ඉන්පසුව මේ පේන ආකාරයට අඟල් 4ක් හෝ 5ක් ලකුණු කරගන්න. වී හැඩය මේ ආකාරයට ඔයාලට ඊට පස්සේ දෙන්න පුළුවන්. කරවට පයිපින් කරලා තමයි තියෙන්නේ. මේ මෝස්තරයේ ආකාරයට අතේ දිග අඟල් 6ක් විදිහට මම ගන්නවා. ඔයාලට කැමති අතේ දිගක් ගන්න පුළුවන්. අත නිර්මාණය කරගන්නා කාලේ ඔයාලා හොඳට බලාගෙන ඉන්න. අංශක 90 කෝණයට මේ ආකාරයට තියලා අත අග වට මිනුම මගේ තියෙනවා අඟල් 14ක්. අඟල් 14 දෙකට බෙදුවහම අඟල් 7යි. බුරුල විදිහට අඟල් 1ක් හෝ 2ක් ඔයාලට එකතු කරන්න පුළුවන්. මම අඟල් 1ක් එකතු කරගත්තා. අඟල් 8ක් දිගින් මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න.
ඉනේ සිට අඟල් භාගයක් මේ පේන ආකාරයට හැඩ කරලා ඔයාලට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මම බ්ලවුස් එක දැන් නිර්මාණය කරලා ඉවරයි. අපි බලමු දැන් මේ බ්ලවුස් එක සඳහා මැහුම් වාසි කොහොමද තියන්නේ කියලා. ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුණා මැහුම් වාසි තියන ආකාරය කියලා දෙන්න කියලා. අපි රෙද්ද මත තියලා කපනකොට තමයි මැහුම් වාසි එකතු කරන්නේ. ඒ වාටියට අඟල් භාගයක මැහුම් වාසි මම මේ ආකාරයට එකතු කරනවා. අංශය සඳහාත් මම අඟල් භාගයක මැහුම් වාසි එකතු කරනවා. ඔයාලා කැමති නම් අඟල් එකක් වුණත් අංශය සඳහා දෙන්න පුළුවන්. අතාක වාටිය සඳහා අඟල් එකක් හෝ එකහමාරක් ඔයාලට දෙන්න පුළුවන්. කර සඳහා අඟල් කාලක මැහුම් වාසිත් ඉදිරිපස සහ පිටුපස දෙකටම අඟල් කාලක මැහුම් වාසි තමයි දෙන්නේ. උරහිස සඳහා අඟල් භාගයක මැහුම් වාසි මම ලබා දෙනවා. මතක ඇතු ඔයාලා රෙද්ද මත තියලා කපනකොට මැහුම් වාසි එකතු කරගන්න අමතක කරන්න එපා. මේ ආකාරයට එකතු කරගන්න. V shape එක සඳහාත් අඟල් කාලක මැහුම් වාසි මම එකතු කරගත්තා. දැන් අපි බලමු මේ බ්ලවුස් එක කොහොමද කපා ගන්නේ කියලා. මේක හරි ලස්සන බ්ලවුස් මෝස්තරයක්. ඔයාලත් නිර්මාණය කරලා බලන්න. මගේ channel එකේ ගොඩක් බ්ලවුස් මෝස්තර ගවුම් මෝස්තර ආදී ගොඩක් නිර්මාණ කියලා දීලා තියෙනවා. ඔයාලා තාම බලලා නැත්නම් බලන්න. ඒ වගේම තාමත් මම subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මම දැන් මේ බ්ලොක් එකේ කපන්නේ මැහුම් වාසි තියාගෙන. අතේ වාටිය මේ ආකාරයට නමලා කපා ගත්තාම නිවැරදිව කපා ගන්න පුළුවන්. මෙම බ්ලවුස් එක නිර්මාණය කර ගැනීම සඳහා 60 පල්ල රෙදි මීටරයක් පමණ ප්‍රමාණවත් වෙනවා. මම හිතනවා මේ බ්ලවුස් මෝස්තරය ඔයාලට හොඳින් පැහැදිලි ඇති කියලා. ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. බයි.